අපි අද කතා කරන්න යන්නේ සමාජ මාධ්‍යවල ගිනි ගත්තා වගේ පැතිරුණු කතාවක් ගැන අපිට ලැබුණු මූලාශ්‍රයක් ඇසුරෙන්. ඔව්. මේක ගුරුවරියෙකුට එල්ල වුණු හරිම බරපතල චෝදනාවක් ගැන. හැබැයි අපි අද බලන්න යන්නේ කාසිය අනිත් පැත්ත. ඒ කියන්නේ මේ චෝදනා මැද්දේ මුළු රටක්ම වෛර කරද්දී ඒ ගුරුවරියම ඉදිරිපත් වෙලා කියන ඇගේ කතාව, ඇගේ පාපොච්චාරණය. ඔව් ඒ රාමුව හරිම වැදගත්. මොකද අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍රය කියන්නේ ඒක එක පාර්ශවයක ඇත්ත විතරයි. සම්පූර්ණ ඇත්ත නෙවෙයි. නෑ ගුරුවරියගේ කතාව විතරයි. මේ වගේ සිදුවීම් වලදී සමාජයේ කොච්චර ඉක්මනට පැති බෙදිලා කෙනෙක්ව වීරයෙක් කරි දුෂ්ටයෙක් කරි කරනවද කෙනෙක් අපි දකිනවනේ. ඒක ඇත්ත. ඉතින් අපි මෙතනදී බලන්න හදන්නේ මතු පිටින් පේන අර හොඳ නරක ලේබල් එකට යටින් තියෙන මිනිස් හැඟීම්, තනිකම, ආශාවන් වගේ දේවල් මේකට බලපෑවේ කොහොමද කියලා. හරියටම අපි කාවත්ව නිවැරදි කරන්නවත් වැරදිකාරයා කරන්නවත් නෙවෙයි මේ හදන්නේ. කිසිසේත්ම නෑ. මේ අවුල් සහගත මිනිස් කතාව තේරුම් ගන්න උත්සාහ කරමු. අර පොඩි මීසලන්පෝ වැඩ කරගෙන යන්නේ සෑහෙන කාලෙකින්. ඉතින් මං YouTube එකකින් වීඩියෝ එකක් බලලා අර ඒක අද උදේම අමාරුවෙන් හදාගත්තා. නියමයි. එහෙනම් කතාව පටන් ගන්නේ මෙහෙමයි. ගුරුවරයෙක් තමන්ගේ ශිෂ්‍යයෙකු අප්‍රයෝජනීය කළා කියලා චෝදනාවක් එල්ල වෙනවා. මේ නිවුස් එක සමාජ මාධ්‍යවලට ගිය ගමන් ඒක පුපුරලා යනවා. හැමෝම එයාට බනිනවා සාප කරනවා. මුළු රටේම පිළිකුලට ලක් වෙනවා. ඔව්. ඇයව එහෙම චරිතයක් බවට පත් වෙනවා. ඇයම කියන විදිහක පාරේ බැහැලා යන්න බැරි තරමට මට ලැජ්ජයි. ඒ පීඩනය දරා ගන්න අමාරුයි. අනිවාර්යයෙන්ම. ඉතින් ඒක දරා ගන්න බැරිම තැන තමයි ඇය හැමදේම දාලා යන්න කලින් තමන්ගේ පැත්තේ කියන තීරණය කරන්නේ. අන්න ඒක තමයි නූතන ඩිජිටල් ලෝකයේ තියෙන භයානකම පැත්තක්. අපි ඒකට කියනවා ඩිජිටල් විනිශ්චය සභා කියලා. ඒ කියන්නේ උසාවියට කලින් උසාවියක නඩුව අහන්න කලින් සමාජ මාධ්‍යවල ඉන්න අපි හැමෝම නඩුකාරයෝ වෙලා තීන්දුව දීලා ඉවරයි. ඒකෙත්. මෙතනදි වෙන්නේත් ඒකමයි. ඇයට එල්ලවන මහජන කෝපය කොච්චර දරුණුද කියනවනම් ඒක අයව සම්පූර්ණයෙන්ම හුදකලා කරනවා. රටම දාලා යන්න හිතන තරමට. ඕ ඉතින් ඇගේ මේ පාපොච්චාරණේ එක පැත්තකින් ආයාචනයක් අනිත් පැත්තෙන් තමන්ව මේ තත්වයට ඇද දාපු සමාජයටම එල්ල කරන චෝදනාවක්. හරි. ඉදුවට ඇය කොහොමද තමන්ගේ පැත්ත මේ සාධාරණීකරණය කරන්නේ? අපි ඇගේ කතාව ඇතුළටම ගිහින් බලමු. ඇය පටන් ගන්නෙම මට හිතෙන්නේ අනුකම්පාව දිනා ගන්න පුළුවන් තැනකින්. ඇය කියනවා මම තනියුණු ගැහණියෙක්, මම මිනිහා දාලා ගියා ගෑණියෙක්. ඒ වචන දෙකෙන්ම ලොකු කතාවක් කියනවා. ඔව්. ඇයි තනියුනේ කියන එකටත් ඇය හේතුවක් දෙනවා. ඇය කියන විදියට ඇත්තටම මම යාගේ ලිංගික ආශාවන්ට හුරු වෙලා හිටියේ නෑ. ඒකයි මම තනියුනේ. බලන්න ඇය තමන්ගේ අනන්‍යතාවය ගොඩනගන්නේ හිස්තනක් සහ වේදනාවක් උඩ. තනිවුණු අතෑරලා දාපු. ඔව්. ඒ වචන පාවිච්චි කළා ඇය කියන්න හදන්නේ මම මේ වැරද්දට පෙළමුනේ නිකම්ම නෙවෙයි මගේ ජීවිතේ තිබුණු අඩුපාඩු නිසා කියලායි. ඒ කියන්නේ ඇය මේ කතාවට පසුබිමක් හදනවා. හරියටම කෙනෙක්ගේ හිත ඇතුළට ගිහින් බැලුවොත් මේ වගේ තනිකමක් ප්‍රතික්ෂේප වීමක් කියන හැඟීම් ගන්න තීරණවලට කොයිතරම් බලපානවද? ඔව්. ඊට පස්සේ ඇය තමන්ගේ මානසික අවශ්‍යතා ගැනත් විවෘතව කතා කරනවා. මෙහෙමයි කියන්නේ ඒත් මමත් මිනිස්සෙක්, මටත් හැඟීම් තිබුණා. මම ගොඩක් අයගෙන් ආදරය හෙව්වා. මේකෙන් ඇය කියන්න හදන්නේ මමත් හැඟීම් දැනීම් තියෙන සාමාන්‍ය කෙනෙක්, මටත් ආදරේ ඕන වුණා. ඒක හොයාගෙන යද්දි තමයි මට වැරදුනේ කියන එක වගේ නේද? හරියටම. එක් තමන්ව ස්ථානගත කරන්නේ හිතා තමා වැරදි කරපු අපරාධකාරියක් විදියට නෙවෙයි නෑ. ආදරයේ සොයාගියේ ගමනේ අතරමං වෙච්ච කෙනෙක් විදියට. මේක ඇගේ ක්‍රියාවන් සාධාරණීකරණය කිරීමක් විදියට දකින්නවට වඩා තේරුම් ගන්න කරන උත්සාහයක්. ඔව් ඇගේ කතාව ඉදිරිපත් කරන සන්දර්භය තේරුම් ගැනීමේ උත්සාහයක් විදියට දකින්න එක වැදගත්. හැම කතාවකම වීරයා තමන්මයි කියනවනේ. ඒක ඇත්ත. ඇයත් මේ හදන්නේ ඇගේ කතාවේ වීරවරියන් නොඋනත් අඩුමතරමේ ගොදුරක් විදියට තමන්ව පෙන්වන්න. මෙන්න මේ පසුබිම හදලා ඉවර වෙලා තමයි කතාවේ අනිත් ප්‍රධාන චරිතය සචින්තා කියන ශිෂ්‍යයා එළියට එන්නේ. අය ඔහුව විස්තර කරව විදිහත් හරිම මේ ප්‍රසවත්. එයා හරිම ලස්සන කොළු පෙටියෙක්. හැබැයි මෙතනින් තමයි ඇගේ කතාවේ මතභේදාත්මකම
පුපුරන සුළු කොටස පටන් ගන්න. හරියටම. ඇය කියන විදිහට මේ සම්බන්ධය පටන් ගන්න තියෙන්නේ ශිෂ්‍යයාගේ මූලිකත්වයෙන්. ඔව් මෙතනදී කතාව සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත පෙරලෙනවා. අනිවාර්යයෙන්ම. මම මේ කොටස ඒ විදිහටම කියවන්නම්. ඒත් කවදාවත් මම සීමාව පැන්නේ නැහැ. ඒත් සචින්ද ගෲප් එකේ නැතුව මට ප්‍රයිවට් මෙසේජ් යවන්න ගත්තා. එක එක ඉරියව් වලින් එයාගේ ෆොටෝ ඇවලා මාව පොළඹව ගත්තා. එක විනාඩියක් ඇය ගුරුවරියා වැඩිහිටියා බලය තියෙන කෙනා ඇත්තම කියන්න හදන්නේ ළමයා තමයි මාව පොළඹව ගත්තේ කියාද? අන්න ඒක තමයි මේ කතාවේ තියෙන ගැඹුරුම ගැටලුව. මේක ලොකු වගකීමෙන් නිදහස් වීමක් වගේ නේද දැනෙන්නේ? හරියටම මෙතනදී අය කරන්නේ බලය පිළිබඳ අපේ ඔළුවේ තියෙන සම්ප්‍රදායික චිත්‍රය සම්පූර්ණයෙන්ම උඩුයටි කුරු කරන එක. ඒ කියන්නේ අපි හැම වෙලෙම හිතන්නේ ගුරුවරයාවරිය කියන්නේ බලවතා, ශිෂ්‍යයා කියන්නේ බලහීන කෙනා කියලා. නමුත් ඇගේ කතා ඇතුලේ ඇය Tamanව පින්තාරු කරන්නේ දඩයක්කාරියක් විදිහට නෙවෙයි. දඩයම බවට පත්වුණු කෙනෙක් විදියට. ඔව්, දඩයම බවට පත්වුණු කෙනෙක් විදිහට ඇගේ වචන වලින්ම කියනවා ශිෂ්‍යයා හරිම පුරුදුකාරියෙක් වගේ හැසිරුණා කියලා. මේකෙන් ඇය බලය Tamanගෙන් අරගෙන ශිෂ්‍යයාගේ අතට දෙනවා. ඒ කියන්නේ ඇය Tamanව ගොදුරක් විදිහට පෙන්වන්න දරන උත්සාහයක්. ඇය ඒක කෙලින්ම පිළිගන්නවා. ඇය කියනවා මම තනි වුණු ගැහණියෙක් විදිහට ඒ පෙළඹීමට අහු වුණා. මට මුව නැතුවම බැරි වුණා. මේ නැතුවම බැරි වුණා කියන වචනය ඒකෙන් කියවෙන්නේ ඇබ්බැහිමක්. ඔව්. ඒකෙන් ඇය තමන්ගේ දුර්වලකම පිළිගන්නවා වගේම යම් සානුකම්පිත බවකට බලාපොරොත්තු වෙනවා. ඔව්. ඒක හරිම සූක්ෂම උපායක්. මට වැරදුනා කියනවට වඩා මම අහු වුණා කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. අහු වුණා. අහු වුණා කියනකොට ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ Tamanට පාලනය කරගන්න බැරි බාහිර බලවේගයකට Taman යටත් වුණා කියන එක. ඒකෙන් Tamanගේ වගකීම යම් ප්‍රමාණයකට අදුවර ගන්න පුළුවන්. හරි. මේ අබ්බැහිවීමේ ඉන්නම දරුණු වෙනවා වගේ. මොකද ඊළඟට එන්නේ කතාවේ තවත් තීරණාත්මක කඩයිමක්. හෝටලයට යාමේ සිදුවීම. අනිවාර්යයෙන්ම ඒකතනේ වෘත්තීය සීමාව බිඳ වැටීමේ සංකේතය. ඔව්. හැබැයි යගේ කතාවට අනුව ඒ යෝජනාව එන්නේත් ශිෂ්‍යාගෙන්මයි. ඇය කියනවා හොටෙල් යන්න යෝජනා කළේත් සචින් තමයි. ආයමත් මූලිකත්වයේ ශිෂ්‍යයාට. ඔව්. ඒ විතරක් නෙවෙයි ඒ ගමන ගැන ඇය විස්තර කරන විදිහත් බලන්න. මම හරිම බයින් ගිය ගමන ඒ අතහරෙන් පහල කොල්ලා හැසිරුනේ හරිම පුරුදුකාරයෙක් වගේ. ඒකගේ ආඛ්‍යානයේ තියෙන ස්ථාවර රටාවක්. මොකද්ද? හැම තීරණාත්මක මොහොතකදීම මූලිකත්වය ගන්නේ ශිෂ්‍යයා. ඇය හැම වෙලේම ප්‍රතිචාර දක්වන කෙනා විතරයි. ඇදිලා යන කෙනා විතරයි. ඔව්. මම මේ දේවල් සැලසුම් කළේ නෑ. මම මේවා පස්සේ ඇදිලා ගියා විතරයි කියන එක. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ වැඩිහිටියා සහ වගකීම තියෙන පුද්ගලයා විදිහට නෑ කියන්න තිබුණු හැකියාව ගැන ඇය කතා නොකිරීම. මෙන්න මේකයි මට තේරුම් ගන්න අමාරුම කොටස. හෝටලේදී ඇය කියනවා අය තමන්ගේ වෘත්තීය ගරුත්වය සහ යම් සීමාවන් ආරක්ෂා කරගත්තා කියලා. මම මේ වාක්‍යයේ විදිහම කියන්නම්. මම යාව අතපත ගාලා සන්තුෂ්ට වුණා විතරයි මම සීමාවක හිටියා. මට නම් මේක ඇහැද්දි පුදුමයි. හෝටල් කාමරයකට ශිෂ්‍යයෙක් එක්ක ගිහින් මම සීමාවක හිටියා කියලා කියන එකේ තේරුම මොකද්ද? ඒක තමයි මේ කතාවේ තියෙන ලොකුම පරස්පරය. නේද? ඔව් මම සීමාවක හිටියා කියන ප්‍රකාශය මෙතනදී හරිම ගැටලුකාරී. මොකද ඈ ශිෂ්‍යයෙක් එක්ක හෝටල් එකට යන මොහොතේදීම වෘත්තීයමය සහ සදාචාරාත්මක සීමාව බිඳිලා ඉවරයි. නමුත් ඇගේ හිතේ ඇය විසින්ම නිර්මාණය කරගත්තු වෙනම සීමාවක් තියෙනවා. ඒ තමයි සම්පූර්ණ ලිංගික ක්‍රියාවකට ඉඩ නොදීම. ඇය හිතන්නේ මේ සීමාව කඩ නොකරපු නිසා Taman තාමත් යම් පාලනයක හිටියා. Tamanගේ ගරුත්වය සම්පූර්ණයෙන්ම නැති කරගත්තේ නැහැ කියලයි. ඒක හරියට බැංකුවක් කඩලා මම සේප්පු ඇරියේ නෑ සල්ලි ටිකක් විතරයි ගත්තේ. වහේ කතාවක්නේ. හරියටම. ඒක Tamannම රවටා ගැනීමක්. ඇය ඒ සීමාව ඇඳගන්නේ Tamanගේ හෘද සාක්ෂියට සාහනයක් දෙන්න. මම එච්චර නරක නෑ කියලා Taman කියාගන්න. ඇයි ඒකට හේතුවකුත් දෙනවා? ඔව්. මොකද මම දැනගෙන හිටියා එකපාරක් ඉඩ දුන්නත් මූ හැමදාම මාව පාවිච්චි කරනවා කියලා. මේකේ නෑ Tamanගේ ක්‍රියාව සාධාරණීකරණය කරනවා වගේම ශිෂ්‍යයාගේ අරමුණ ගැනත් චෝදනාවක් එල්ල කරනවා. ඔව් ඇය කෙලින්ම කියනවා ඒත් කොල්ලා නිල් ෆිල්ම් බලලා ආසාවෙන් හිටියේ මාව නැති කරන්න කියලා. එතන ලොකු ගැටුමක් තියෙනවා. ඔව් දෙන්නගේ අභිප්‍රායන් අතර ඇයට ඕන වෙලා තියෙන සෙනෙහස, ශාරීරික සමීපත්වය. හැබැයි ඇගේ කතාවට අනුව ශිෂ්‍යයාට ඕන වෙලා තියෙන ලිංගික සූරාකෑමක්. අන්නේ ගැටුම තමයි කතාවේ හැරෝම් ලක්ෂ්‍ය බවට පත් වෙන්නේ. ඇය කියන විදිහට සම්බන්ධයේ බිඳ වැටෙන මූලිකම හේතුව ඒක. ඇය ශිෂ්‍යයාගේ සම්පූර්ණ ලිංගික අවශ්‍යතාවයට ඉඩ නොදෙන තැන සම්බන්ධයේ ස්වභාවය වෙනස් වෙනවා.
ඒ කියන්නේ එතෙක් තිබුණු පෙම් සබඳතාවය. සිනාසෙමින්. ඔව්. ඇගේ දෘෂ්ටියෙන් බලහත්කාරකමක් සහ බ්ලැක්මේල් කිරීමක් බවට පත්වෙනවා. ඒක තමයි කතාවේ කූට ප්‍රාප්තිය. ඇගේ කතාවට අනුව ශිෂ්‍යයාගේ ලිංගික බලපෑම් වලට ඇය ඉඩ නොදුන්නම ඔහු අයව බ්ලැක්මේල් කරන්න පටන් ගන්නවා. අවසානයේදී ඒක සාර්ථක නොවුන තැන ඔහු ගිහින් දෙමෝපියන්ට සහ ලෝකෙට කියන්නේ හාත්පසින්ම වෙනස් කතාවක්. මොකද ඒ තමයි ගුරුවරිය ඔහුව බලින් අපයෝජනය කළා කියන එක. දැන් මේක සම්පූර්ණයෙන්ම ඔහු කී කතාවට එරෙහිව ඇය කියන කතාව කියන තැනට ඇවිත් ඉවරයි. හරියටම. මේ වගේ රහසික සමාජ සම්මතයට පටහනි සම්බන්ධයක් බිඳ වැටුනම දෙපැත්තම කියන කතා සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. එකම සිදුවීම් මාලාව. දෙන්නෙක් දකින්නේ දෙවිධයකට. ඔව්. දෙන්නෙක් දකින්නේ සහ අර්ථකථනය කරන්නේ හාත්පසින්ම වෙනස් විදිහට. ඉතින් ඇගේ කතාවට අනුව සම්බන්ධය පාලනය කරපු ශිෂ්‍යයා ඒක බිඳ වැටුණත් කතාව පාලනය කරලා ඒව අපරාධකාරියක් බවට පත් කරනවා. මේක ඇත්තටම කොයි පැත්තෙන් බැලුවත් හරිම අවුල් සහගත දුක්බර කතාවක්. ඒක ඇත්ත. කව විශ්වාස කළත් මෙතන දිනපු කෙනෙක් නැහැ. තියෙන්නේ විනාශයක් විතරයි. ඉතින් අවසානයේදී මේ හැම පීඩනයක් එක්කම ඈ රඩ දාලා යන්න තීරණය කරලා තමන්ගේ අවසන් ආයාචනය කරනවා. මම ඒක කියවන්නම්. මතු පිට කතාව බලලා මිනිස්සු මට සාප කළා. ඒත් ඇත්තටම උනේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. මතු පිට කතාව බලලා නිගමනවලට එන එක කොච්චර පවුද? ඒක හරිම බලවත් ප්‍රකාශයක්. ඈ කිලිම අභියෝග කරන්නේ අපේ විනිශ්චය කිරීමේ ක්‍රියාවලියක. ඔව්. එක පැත්තක් විතරක් අහලා තොරතුරු සම්පූර්ණ නැතුව කෙනෙක්ගේ ජීවිතේම විනාශ කරන එක තියෙන අනතුරු ගැන කතා කරනවා. හැබැයි අපි ආයෙමත් මතක් කරගන්නවම ඕන දියක් තමයි මේ අපිට ඇහෙන්නේ ඇගේ වේදනාව, ඇගේ සාධාරණීකරණය, ඇගේ ආයාචනය විතරයි. මේක සම්පූර්ණ චිත්‍රය නෙවෙයි. චිත්‍රය එක කෑල්ලක් විතරයි. ඔව්. එහෙනම් අපි මේ කතාව ටිකක් එකතු කරලා බලමු. ගුරුවරියගේ පාපෝච්චාරණයෙන් අපිට පේන්නේ ඇය Tamanගේ තනිකම අතහැර දැමීම කියන හැඟීම් ඒවා පාවිච්චි කරලා තමන්ගේ ක්‍රියාවන්ට පසුබිමක් හදන සම්බන්ධේ පටන් ගන්න මූලිකත්වය ගත ශිෂ්‍යයා කියලා කියනවා. හෝටලේ සිදුවීමේදී තමන්ගේ හිතේ ඇඳගත්ත සීමාවක හිටියා කියලා ඇය විශ්වාස කරනවා. අවසානයේ තමන් බ්ලැක්මේල් වුණා. තමන් තමයි නියම ගොදුර කියලා ඇය කියනවා. ඔව්. මේ හැමදේම ඇගේ කතාවේ පැත්ත විතරයි. හරියටම. අවසානන වශයෙන් සිතන්නේ යමක් ඉතිරි කරන්නම් මේ මූලාශ්‍රය ඇතුලේ ශිෂ්‍යයාගේ කතාව නැහැ. ඔහුගේ දෙමව්පියන්ගේ පැත්ත නැහැ. නීතියේ ක්‍රියාදාමය ගැන කිසිම දෙයක් නැහැ. අපිට තියෙන්නේ එක දෙයයි. ඒ තමයි අනුකම්පාව ඉල්ලන අපේ මූලික විනිශ්චයන් ප්‍රශ්න කරන්න සලස්වන ඊටම බලවත් සූක්ෂමව ගොඩනගපු පෞද්ගලික කතාවක් විතරයි. ඔව්. ඉතින් අපි අපේම අහගන්න ඕන ප්‍රශ්නේ මේකයි. කතාවේ එක පැත්තක් විතර ඇහෙනකොට විශේෂයෙන් දරුවෙක් සම්බන්ධ සිදුවීමකදී අපි කොහොමද අනුකම්පාව සහ විවේචනාත්මක චින්තනය සමබර කරගන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම අන්තර්ජාලයේ මේ වගේ කතා දැක්කම ඒක කියවන ෂෙයා කරන අපි හැමෝගෙම වගකීම මොකක් වෙන්න ඕනේද?